ඊළඟ සතිය වන විට ඊශ්‍රායලය සහ ගාසා තීරයේ යුද ගැටුම් නවතා සටන් විරාමයක් ඇති කර ගැනීම පිළිබඳව සලකා බලමින් ඉන්නවා කියලා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරලා සිටිනවා. ඔහු තවදුරටත් කියා සිටියේ ඇමරිකාව මෙම ගැටුමට සම්බන්ධ ඍජු පාර්ශවයක් නොවන බවත් එමෙන්ම ගාසා තීරයේ වැසියන් ආහාර නොමැතිව මියයාම පිළිබඳව තමන් කනස්සල්ල පළ කර සිටින බවයි. කෙසේ නමුත් මානුෂීය ආධාර පතා නිරායුධව පැමිණෙන පලස්තීන වැසියන් හට වෙඩි තැබීමට ඊශ්‍රායල අනදන නිලධාරීන් හමුදාවන්ට උපදෙස් දී ඇති බවද හෙළිවි තිබෙනවා. නමුත් යුද අපරාධ පිළිබඳ මෙම එල්ලවන චෝදනා ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙනවා. කෙසේ නමුත් ගාසාහි වාර්තාවලට අනුව පසුගිය සති 4 ඇතුළත මානුෂීය ආධාර ඉල්ලා පැමිණි නිරායුධ පලස්තීන වැසියන් 549 දෙනෙකු ඊශ්‍රායල හමුදාවන් විසින් ඝාතනය කරලා තියෙනවා. ඒ වගේම 4066 දෙනෙකු තුවාල ලැබලා තියෙනවා කියලා වාර්තා පෙන්වා දෙනවා. කෙසේ නමුත් මේ යුද්ධය නිසා දිනෙන් දින නැති වෙන්නේ අහිංසක ජීවිත. ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප් නෙතන්යාහුගේ ඉඳන් පලස්තීන මනුෂ්‍ය දක්වාම අපයන්ගේ තියෙන්නේ ඇට ලේමස් නහර නම් ඇයි මිනිස්සුන්ට ඉවත් දෙන්න තියෙන අයිතිය සමාන නැත්තේ කියලා ළමයි අහන්න තියෙන්නේ. ඉතින් කමෙන්ට් කරන්න ඔයාලට මොකද හිතෙන්නේ කියලා. එහෙනම් තව අලුත් වීඩියෝ එකකින් හමුවෙමු. සුබ දවසක්.